තුල්ලෝ තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරිමෝ මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. පළමු උතුම් තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා. ප්‍රාණඝාත අකුසලයේ යටතේ තවදුරටත් තමයි මේ දහම් කරුණ. ඉතින් ස්ථාවර ප්‍රයෝගය ගැනත් මාපියන් මැරීම ගැනත් අද ධර්ම දානය කරනවා. යම් සතෙකු මරන්නට උගුල් අටවන එක ස්ථාවර ප්‍රයෝගයක් කරනකොට මොකක් හරි ස්ථාවර ප්‍රයෝගයක් අන්නේ සත්‍යයේ මරණයෙන්ම ඒ ප්‍රයෝගය කළ තැනත්තාට ප්‍රාණඝාත කර්මය වෙනවා. ඉතින් තවත් සත්වයක ඒකට අහු වෙලා ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඌරෙක් වෙනුවෙන් අපි උගුලක් අටවනවා. ඒ උගුලට ඌරෙක් අහු වෙන්නේ නැතුව වෙනත් ඉත්තෑවෙක් වගේ සතෙක් අහු වෙනවා. ඉතින් එහෙම වුණොත් ප්‍රාණඝාත කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඌරෙක් අහුවෙන්නම අටවපු උගුලක් නම් ඌරෙක් අහු වුණොත් විතරයි ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ. හැබැයි මෙහිම දෙයක් තියෙනවා. ඕනම සතෙක් මේ උගුලට අහු වේවා කියලා උගුල අටවලා තියෙනවනම් ඉතින් ඒ උගුලට අහු වෙන ඕනම සතෙක් වෙනුවෙන් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. ඉතින් ඒ උගුල ඒ විදිහට දැන් වලක් කපලා තියෙනවා කියනකො මේ වලට ඕනම සතෙක් වැටලා මැරේවා කියලා. ඉතින් යම් තාක් ඒ වල තියෙනවද? යම් තාක් ඒ වලට වැටලා සත්තු මැරෙනවද? අන්න ඒ ප්‍රමාණයටම ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. අපි දැන් බලමු මාපියන් මැරීම පිළිබඳව. මනුෂ්‍ය ජාතියක දරුවෙක් විසින් මනුෂ්‍යම වූ තමාගේ මව හෝ පියා මැරුවොත් දෙවන ජාතියේ නොවැරදීම විපාකය ලබන්නට සිදු වෙනවා. ඒ නිසා ඒකට ආනන්තරීය කර්මය කියලා කියනවා. මාතෘ පීතෘ ඝාත කර්ම සිදු වෙනවා. සමහර කෙනෙකුට මාපිය දෙන්නගෙන් එක්කෙනෙක් තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. ඉතින් මනුෂ්‍ය ජාතික දරුවා විසින් මේ තිරස්චීන මව හෝ පියා මැරුවොත් ආනන්තරීය කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. තිරිසන් දරුවෙකුට මනුෂ්‍ය වුණ තමන්ගේ පියා හෝ මව මැරීමෙන් ආනන්තරීය කර්මයක් වෙන්නේ නැහැ. ඉතින් ඒයින් උට බරපතල අකුසලයක් විතරයි වෙන්නේ. මනුෂ්‍යයෙකු විසින් නොදැන තමන්ගේ මව හෝ පියා මැරුවොත්ද ආනන්තරීය කර්මයක්ම සිද්ධ වෙනවා. ඉතින් මේ කරුණ පැහැදිලි කරන්න තමයි ඒලක චතුස්කය, චෞර චතුස්කය, සංග්‍රාම චතුස්කය, පලාල චතුස්කය කියලා චතුස්ක හතරක් දක්වලා තියෙන්නේ. ඉතින් යම් කිසි තැනක දවල් එළුවෙක් නිදාගෙන ඉන්නවා දැකලා රාත්‍රියේ ගිහිල්ලා ඌ මරන්නට හිතාගෙන රාත්‍රියේ ආයුධයක් අරගෙන ගිහිල්ලා නිදාන් ඉන්න ස්ථානයේ සත්‍යයට පහර දුන්නොත් එතන එළුව නැතිව අම්මා හරි තාත්තා හරි ඉඳලා ඒ පහර කාලා මිය ගියොත් පහර දුන් තැනත්තට අනිවාර්යෙන් ආනන්තරීය කර්මය සිද්ධ වෙනවා. මොකද ඒ වෙලාවේ එයාගේ චේතනාව තියෙනවා මෙතන ඉන්න මේ සත්‍යය මරනවා කියලා. පහර දුන්නේ මවට. එහෙම හිතාගන්නේ මවට හෝ පියාට පහර දුන්න නිසා. ඉතින් මව හරි පියා හරි මරන්නට හිතාගෙන රාත්‍රියේ ගිහිල්ලා ඒ විදිහට පහර දෙනකොට එතන මව හරි පියා හරි නැතුව එළුවෙකු හිටියා කියලා හිතන්නකෝ. ඉතින් ඒ එළුව පහර වැදිලා මැරුණා. හැබැයි පහර දුන්න කෙනාට ආනන්තරීය කර්මයක් වෙන්නේ නැහැ. මොකද එයාගේ චේතනාව උනේ මාපියන් මරනවා කියලා හිතාගෙන ඒ කටයුත්ත කිරීම මිස සතෙක් මරන්න හිතාගෙන කරපු හින්දා නෙමෙයි. ඉතින් සතෙක් මරන්න හිතාගෙන නෙවෙයි මේක කරේ. ඉතින් ඒ හින්දා මේ ඒ සතා මැරුණා කියලා ආනන්තරීය කර්මයක් වෙන්නේ නැහැ. එළුවෙක් කියලා හිතාගෙන එළුවෙක් මරණ කෙනාටත් ආනන්තරීය කර්මයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඒලක චතුස්කය කියලා කියනවා. රාත්‍රී කාලයේදී හොරෙක් කියලා හිතාගෙන මව හරි පියා හරි මරණ කෙනාට ආනන්තරීය කර්මය වෙනවා. මාපියෝ කියලා හිතාගෙන සොරෙක් මරණ කෙනාට සොරෙකුයි කියලා හිතාගෙන සොරෙක් මරණ කෙනාටත් ආනන්තරීය කර්මයක් වෙන්නේ නැහැ. මොකද මාපියෝ කියලා හිතාගෙනම මාපියන් මරණ කෙනාට විතරයි ආනන්තරීය කර්මය වෙන්නේ. ඒකට චෞර චතුස්කය කියනවා. යුද්ධයකදී සතුරු පක්ෂයේ පියා ඉන්නවා දැකලා තව කෙනෙකුට පහර දුන්නොත් ඒ පියා පලා යයි කියලා හිතාගෙන වෙන කෙනෙකුට පහර දෙනකොට පියාට පහර වැදිලා මැරුණොත් ඒකෙන් ආනන්තරීය කර්මය වෙන්නේ නැහැ. මොකද එයා පහර දුන්නේ පියා මරන්න නෙවෙයි. ඒ නිසා සතුරු පක්ෂයේ පියා ඉන්නවා දැකලා ඉදිරියේ ඉන්න සතුරෙකුට විද්ද හීය ඔහුගේ සතුරු විනිවිද ගිහිල්ලා පියාට වැදෙන බව දැන ඉදිරියේ ඉන්න සතුරාට විද්දොත් ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදිලා පියා මැරෙනවා නම් ඒත් ආනන්තරීය කර්මය වෙනවා. ඉතින් ආයුධය සුද්ධ කරන පිණිස පිදුරු ගොඩක ඇන්නොත් මව හරි පියා හරි ඒකේ ඇඟවිලා ඉද්දි ඒ පහර කාලා මැරිනෝ නම් ආනන්තරීය කර්මයක් වෙන්නේ නැහැ. මොකද එයා ඇන්නේ කවුරුත් මරන්න නෙමෙයි ආයුධය සුද්ධ කරන්න නිසා. ඉතින් යම් කිසියෙකු පිදුරු යට හැඟවිලා ඉන්නව බව
දැනගෙන ඔහු මරනවා කියලා හිතාගෙන පිදුරු ගොරට ඇනලා මව හෝ පියා හෝ මැරුණොත් නම් ආනන්තරීය කර්මය සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට තමයි මව හෝ පියා මැරීමේ ආනන්තරීය පාප කර්මය සිද්ධ වෙන්නේ. ඉතින් මාතෘ ඝාතකය, පීතෘ ඝාතකය අනිවාර්යෙන් පංච ආනන්තරීය කර්ම වලින් එකක් වෙනවා. ඒ වගේම කල්පයක් නිරේ ඉන්නට සිද්ධ වෙනවා. ඒ නිසා සත්පුරුෂ ඔබ මාතෘ පීතෘ ඝාතක කර්මය පිළිබඳව දැනගන්න. ඉතින් දිවි හිමියෙන් එයින් වළකින්න ඕන. උතුම් ධර්ම දානමය දහම් පණිවිඩයෙන් රැස් කළ පින් බලෙන් පරලෝ සැපත් ආදරණීය පියාණන් හා සංසාරගත ඥාතීන්ට රැස් කළ පින් අනුමෝදන් කරනවා. සියලු ලෝක සත්‍යයන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා සියලු සත්වයෝ මෙපින් බලෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. නිදුක් නිරෝගී සුවපත් සිත් ඇත්තෝ වෙත්වා.